පැයට කිලෝමීටර් 6100කට අධික වේගය. එනම් ශබ්දයේ වේගයෙන් පස්තුන. වායුගෝලය හරහා ගමන් කරද්දී මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 2000කට වඩා වැඩි. ලෝකයේ තියෙන කිසිම නවීන රේඩාර් පද්ධතියකට මේ එන්නේ කොහේ ඉඳන්ද යන්නේ කොහාටද කියලා අනුමාන කරන්න බෑ. ඉලක්කය වෙත ළඟා වෙන්න ගත වෙන්නේ මිනිත්තු කිහිපයක් පමණයි. සතුරාට ප්‍රතිචාර දක්වන්නවත් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. මේ තමයි නවීන යුදවල සම්පූර්ණයෙන්ම වෙනස් කරන හයිපර්සොනික් මිසයිල් තාක්ෂණය. අද වෙද්දී ලෝකයේ බලවත්ම රටවල් මේ අභ්‍යවකාශයටත් පහළින් පියාසර කරන මාර්ග ආයුධය තමන්ගේ කරගන්න දෙවන්ත තරංගයක නිරත වෙනවා. ඒ අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ රහසිගතම සහ භයානකම නිර්මාණයක් වන ඩාර්ක් ඊගල් ගැනයි අද අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් යුදගුවන් යානයක් ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කරද්දී අප එයට සුපර්සොනික් කියලා කියනවා. මැක් 1 කියන්නේ පැයට කිලෝමීටර් 1235ක පමණ වේගයක්. නමුත් හයිපර්සොනික් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්ම කතාවක්. හයිපර්සොනික් ආයුධයක් අවම වශයෙන් මැක් 5ක වේගයක්. එනම් පැයට කිලෝමීටර් 6100ක වේගයක් ලබා ගත යුතුමයි. බොහෝ නවීන හයිපර්සොනික් මිසයිල් මැක් 10 සිට 20 දක්වා ඒ කියන්නේ සිතා ගන්නවත් බැරි තරම් අතිශය අධික වේගයකින් ගමන් කරනවා. ඇයි මේව මෙතරම් භයානක? සාමාන්‍ය බැලිස්ටික් මිසයිලයක් අභ්‍යවකාශයට ගිහින් අර්ධ කවාකාර මාර්ගයක තමයි ගමන් කරන්නේ. ඒ නිසා ඒවා එන මාර්ගය රේඩාර් වලට කලින්ම ගණනය කරන්න පුළුවන්. නමුත් හයිපර්සොනික් මිසයිල ගමන් කරන්නේ ඊට වඩා පහළින්. එනම් වායුගෝලයේ ඉහළ ස්තරය හරහායි. ඒ වගේම ගුවන් ගමන අතරතුරදී තමන්ගේ දිශාව ශනිකව වෙනස් කරන්න මේවාට හැකියාව තියෙනවා. අධික වේගය සහ මේ අනුමාන කළ නොහැකි ගමන්පතය නිසා දැන්ට ලෝකයේ තියෙන කිසිම මිසයිල් ආරක්ෂක පද්ධතියකට මේවා අතරමඟදී විනාශ කරන්න බෑ. ප්‍රධාන වශයෙන් හයිපර්සොනික් ආයුධ වර්ග දෙකක් තිබෙනවා. පළවෙනි වර්ගය තමයි හයිපර්සොනික් ලීඩ් වෙහිකල්ස්. අද අපි කතා කරන ඇමරිකාවේ ඩාර්ක් ඊගල් අයත් වෙන්නේ මේ කාණ්ඩයටයි. මෙහිදී මුලින්ම රොකට් බූස්ටරයක් මගින් මේ මිසයිලේ පෘථිවියේ වායුගෝලය ඉහළටම අරගෙන යනවා. නියමිත උසට ගියාට පස්සේ මේ රොකට් එකෙන් මිසයිලේ ප්‍රධාන කොටස එහෙම නැත්නම් ලීඩ් වෙහිකල් එක වෙනවා. ඉන් පසුව කිසිම එන්ජිමක් නැතිව ගුරුත්වාකර්ෂණය සහ තමන්ගේ අධික වේගය පාවිච්චි කරමින් මේක වායුගෝලය හරහා ලිස්සාගෙන තමයි ඉලක්කයට යන්නේ. දෙවෙනි වර්ගය තමයි හයිපර්සොනික් ක්‍රූස් මිසයිල්ස්. මේවා හරියට සාමාන්‍ය ක්‍රූස් මිසයිල් වගේමයි. හැබැයි මේවායේ ස්ක්‍රැම් ජෙට් යන විශේෂ එන්ජින් තාක්ෂණයක් භාවිතා කරනවා. සාමාන්‍ය ජෙට් එන්ජිමක වගේ මේවායේ භ්‍රමණය වෙන තල නැහැ. මේ එන්ජින් මගින් සුපර්සොනික් වේගෙන් එන වාතය කෙලින්ම උරාගෙන සම්පීඩනය කරලා දහනය කිරීමෙන් අකණ්ඩව මැක් 5ට වැඩි වේගයක් පවත්වා ගන්නවා. රුසියාවේ 3M22 සර්කෝන් මිසයිලය මේකට හොඳම උදාහරණයක්. දැන් අපි කතා කරමු ලෝකෙම බලාගෙන ඉන්න ඇමරිකාවේ අලුත්ම ආයුධය ගැන. ඒ තමයි ඩාර්ක් ඊගල්. මෙහි නිල නාමය වන්නේ Long Range Hypersonic Weapon. එහෙම නැත්නම් LRHW යන්නයි. මේ ව්‍යාපෘතිය ඇමරිකානු යුද හමුදාව සහ නාවික හමුදාව යන දෙගොල්ලන්ගේම ඒකාබද්ධ ව්‍යාපෘතියක්. ලොක්හෙඩ් මාර්ටින් සමාගම තමයි මෙයත් නිර්මාණය කරන්නේ. ඩාර්ක් ඊගල් එකේ හැකියාවන් මොනවාද? එහි වේගය මැක් 5 සිට 17 දක්වා එනම් උපරිමය පැයට කිලෝමීටර් 20000කට ආසන්නමයට ගමන් කළ හැකිය. මෙහි පරාසය ගත්තොත් කිලෝමීටර් 2700කට වඩා වැඩි දුරක් නිවැරදිව ඉලක්කයක ගමන් කළ හැකිය. ඒ වගේම මේ භූමියේ සිට ගමන් කරන ට්‍රක් රථ මගින් දියත් කරන නිසා ඕනෑම තැනකට ශනිකව රැගෙන යාමේ හැකියාව මේ සතු වෙනවා. කොහොමද මේ ඩාර්ක් ඊගල් එක ක්‍රියාත්මක වෙන්නේ? රාශිගත ස්ථානයේ තියෙන ට්‍රක් රථයක් මගින් මේ අභ්‍යවකාශයේ දෙසට දියත් කිරීමෙන් පසුව අදියර දෙකක රොකට් බූස්ටරයක් මගින් මේ හයිපර්සොනික් වේගය දක්වා තල්ලු කරනවා. වායුගෝලයේ ඉහළ සීමාවට ආවට පස්සේ කොමන් හයිපර්සොනික් ග්ලිඩ් බොඩි කියන ප්‍රධාන කොටස රොකට් එකෙන් වෙන් වෙනවා. මේ වෙන්වීමෙන් පසුව මේ කොටස මැක් 10කට වඩා වැඩි වේගයකින් INS සහ GPS තාක්ෂණය මගින් තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරමින් ඉලක්කය කරා ගමන් කරනවා. මේ මිසයිලේ නාස්ටික බෝම්බ නැහැ. සාමාන්‍ය පුපුරන ද්‍රව්‍ය තමයි තියෙන්නේ. නමුත් පැයට කිලෝමීටර් දසදහස් ගණනක් වේගයෙන් ඇවිත් යම් ඉලක්කයක හැපෙනකොට ඇතිවන චාලක ශක්තිය පමණක් ප්‍රමාණවත් මුළු ගොඩනැගිල්ලක්ම නැත්තම් භූගත බංකරයක්ම කුඩු පට්ටම් කරලා දාන්න. හරියට උල්කාපාතයක් කඩාගෙන වැටෙනවා වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ තරම් වේගයෙන් යන ආයුධයක් පාලනය කරන්නේ කොහොමද? එතන තමයි විද්‍යාඥයින්ට තියෙන ලොකුම අභියෝගය. මේකට කියන්නේ ප්ලාස්මා ස්ටීල්ත් එහෙමත් නැත්නම් ප්ලාස්මා බ්ලැක්අවුට් කියලා. මිසයිලක් මැක් 10ක් හෝ මැක් 15ක වේගයකින් වායුගෝලය හරහා එද්දී වාතය අතිශයින්ම සම්පීඩනය වෙලා ඝර්ෂණය නිසා සෙල්සියස් අංශක 2000ක් ඉක්මවන උෂ්ණත්වයක් හැදෙනවා. මේ අධික උෂ්ණත්වය නිසා මිසයිලය වටා තියෙන වායු අංශු කඩා වැටිලා ප්ලාස්මා කියන තත්ත්වයට පත් වෙනවා. මේ ප්ලාස්මා ආවරණය හරහා කිසිම රේඩියෝ තරංගයකට හෝ GPS සංඥාවකට ඇතුළට එන්නවත් එළියට යවන්නවත් බෑ. ඒ කියන්නේ මිසයිලය ගමන් කරන්නේ සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා. ඉලක්කය වෙත යද්දී මේ ප්ලාස්මා ආවරණය මැද ඉඳන් මිසයිලය තමන්ගේ ගමන්පතේ වෙනස් කරමින් නිවැරදිම ඉලක්කයට යන එක අතිශය සංකීර්ණ තාක්ෂණයක්. මේ තාක්ෂණය නිවැරදිව දියුණු කරගන්න ඇමරිකාව රුසියාව වගේම චීනයත් ඩොලර් බිලියන ගණනක් අදටත් වියදම් කරනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ පැට්‍රිට් පද්ධතිය වගේ නැත්නම් රුසියාවේ S400 වගේ මිසයිල් නාශක පද්ධති හදලා තියෙන්නේ බැලිස්ටික් සහ ක්‍රූස් මිසයිල් වලට මුහුණ දෙන්න. නමුත් හයිපර්සොනික් මිසයිලය ගමන් කරන්නේ අන්ධ කලාපයක. එහෙම නැත්නම් බ්ලයින්ඩ් සෝන් එක. ඒ වගේම මේවා අනපේක්ෂිත විදිහට දිශාව වෙනස් කරන නිසා සුපිරි පරිගණක වලටවත් බෑ ඊළඟ තප්පරයේ මේ මිසයිල් එක කොතනද තියෙන්නේ කියලා ගණනය කරන්න. මේ වන විට ලෝකයේ දෙවැන්දම යුද බලවතුන් අතරේ මේ සඳහා සීතල යුද්ධයක් නිර්මාණය වෙලා ඉවරයි. ඇමරිකාව සතුව ඩාර්ක් ඊගල් සහ AGM-183 ARRW ව්‍යාපෘතිය තියෙනවා. රුසියාව දැනටමත් යුක්‍රේන යුද්ධයේදී
ඔවුන්ගේ ගින්සාල් හයිපසොනික් මිසයිලේ භාවිතා කර අවසන්. ඒ වගේම ඇවන්ගාඩ් නැමැති අති ප්‍රබල මිසයිල ඔවුන් සතු වෙනවා. චීනය සතුව DF-17 සහ YJ-21 නැමැති හයිපසොනික් මිසයිල තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ සතුරන්ගේ රේඩාර් පද්ධති, ගුවන් ආරක්ෂක ජාල, අමුදා කඳවුරු සහ අනුදින මධ්‍යස්ථාන ශනිකව විනාශ කිරීමයි. නමුත් මෙතන තියෙන ලොකුම භයානකම ඒක නෙවෙයි. දශක ගණනාවක් තිස්සේ ලෝක සාමය රඳාපවතුනේ MAD එම නැත්නම් Mutual Assured Destruction කියන න්‍යාය මත. ඒ කියන්නේ එක රටක් නෙස්ටික ප්‍රහාරයක් එල්ල කරොත් අනික් රටට පුළුවන් විනාඩි 30ක් ඇතුළත පෙරලා ප්‍රහාරයක් එල්ල කළා රටවල් දෙකම විනාශ කළා දාන්න. මේ බයිට කවුරුවත් යුද්ධ කළේ නැහැ. නමුත් හයිපර්සොනික් මිසයිල් නිසා මේ විනාඩි 30ක ප්‍රතිචාර කාලය මිනිත්තු 5කට විතර අඩු වෙලා තියෙනවා. යම් හේකින් රේඩාර් එකේ දෝෂයක් නිසා හරි වැරදි තොරතුරක් පෙන්නුවොත් රාජ්‍ය නායකයන්ටවත් හිතන්නවත් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. අපිට ප්‍රහාරයක් එනවා කියලා හිතලා ඕන් ෂණිකව පෙරලා ප්‍රහාරයක් එල්ල කරොත් සම්පූර්ණ ලෝක යුද්ධයක් තප්පර ගාණක් ඇතුළත අත්වැරදීමකින් උනත් පටන් ගන්න පුළුවන්. ඒකයි මේ ආයුධය ලෝකීයටම තර්ජනයක් වෙලා තියෙන්නේ. හයිපර්සොනික් මිසයිල් කියන්නේ නිකම්ම නිකන් තවත් එක්ක ආයුධයක් නෙවෙයි. එයින් අනාගත යුද්ධයක මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ලෝකයේ ඕනෑම තැනක ඉඳන් තවත් ඕනෑම තැනකට විනාඩි කිහිපයකින් ප්‍රහාර එල්ල කරන්න මේ තාක්ෂණය නිසා අද පුළුවන් වෙලා තිබෙනවා. 21 වන සියවසේ භයානක මහමුදා තරගය බවට හයිපර්සොනික් තාක්ෂණය පත් වෙලා තියෙන්නේ අන්න ඒ නිසායි. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔය කමෙන්ට් එක අපිට දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න ඩොක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.